රුපියල් 40000කට 8GB RAM එකක් 256GB ROM එකක් තියෙන ෆෝන් එකක් වෙනවද? Hi guys, ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ කලික Tech Guide YouTube channel එකේ තවත් brand new video එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක මම ඔයගොල්ලන්ට අරන් ආවේ රුපියල් 40000ත් 50000ත් අතර ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් පහක් ගැන. ඉතින් මම ඊට කලින් 30000ට ගන්න පුළුවන් ෆෝන්ස් ගැන වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක බලන්න ඕන නම් ඔය උඩින් වෙන්න කාඩ් එකකින් ගිහලා බලන්න. ඉතින් වීඩියෝ කරන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. මගේ channel එකත් එක්ක ඔයා අදම නම් එකතු වෙන්න ඔය පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක අදම එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැති යමු වීඩියෝ එකට. යාළුවනේ මම ඔයගොල්ලන්ට උන අතේ පළවෙනි එක කෙනා ෆෝන් එක තමයි Samsung Galaxy M16 ගේ 5G කියන 2025 මාර්තු මාසේ 5 වෙනිදා රිලීස් කරපු මේ ෆෝන් එක. ඉතින් මේක රන් වෙන්නේ Android 15 කියන OS එක. ඉතින් මේකට තව අප්ඩේට්ස් 6ක් මේජර් අප්ඩේට් දීලා තියෙනවා. ඉතින් මේකේ කැමරාස් වලට ගියොත් මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් සහ මෙගාපික්සල් 5ක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා. කැමරාවක් සහ මෙගාපික්සල් 2ක මැක්‍රෝ ලෙන්ස් එකක් තියෙන කැමරාවක් අපිට බලගන්න පුළුවන්. ඉතින් මේක සෙල්ෆි කැමරාව විදිහට තියෙන මෙගාපික්සල් 13 කැමරා එකක්. මේ කැමරා දෙකේම වට 1080p 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේකේ යටපැත්තේ අපිට Type C USB charging port එක, main speaker holes සහ අපේ මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකට අපිට fingerprint sensor එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක බලගන්නලා තියෙන MediaTek Dimensity 6300 කියන chipset එකේ. ඉතින් මේකට milliampere 5000ක බැටරි එකක් include වෙනවා. ඉතින් මේක watt 25ක fast charging පාසුමත් වඩා හම්බෙලා තියෙනවා. ඉතින් මේක gaming වලට වගේ නම් මම අනිවාර්යයෙන් recommend කරනවා. ඉතින් ඕන game එකක් මේකේ හොඳට ultra දාලා play කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ ක්ලිප්ස් වලින් ඒක තේරෙනවා ඇති. ඉතින් මේක ඩිස්ප්ලේ එක විදිහට ඇවිල්ලා තියෙන අඟල් 6.7ක 1080ට 2340 පික්සල් ප්‍රමාණයක් තියෙන සුපර් AMOLED ඩිස්ප්ලේ එකක්. මේකේ හර්ට්ස් 90ක රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ඔයාලට ලංකාවේ මිලදී ගන්නවා නම් කලර්ස් විදිහට thunder black, mint green සහ blush pink කියන කලර්ස් වල ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක 6GB RAM එක සහ 128GB version එක වලට රුපියල් 50000ක් වගේ මිලකට ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඔන්න ඉතින් යාළුවනේ මම ඊළඟට අරන් ආව ෆෝන් එක තමයි Black Wave Color 8 කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක 2024 ජනවාරි මාසේ රිලීස් කරපු ෆෝන් එක. ඉතින් මම අද කතා කරන්නේ මේකේ 256GB 8GB version එක ගැන. ඉතින් මේක රුපියල් 40000 50000 අතර බජට් එකේ ඉන්න පුළුවන්ද කියලා ඔයාලට පොඩි ගැටලුවක් ඇති. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් මටත් මේ ප්‍රශ්නේ ආවා. ඉතින් මේ ෆෝන් එකේ අපිට ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. ඩිස්ප්ලේ එක IPS LCD Hertz 90ක අඟල් 6.75ක 720ට 1600ක පික්සල් ප්‍රමාණයක් තියෙන ඩිස්ප්ලේ එකක්. ඉතින් මේක රන් වෙන්නේ Android 13 කියන OS එක. chipset එක විදිහට යොදාගෙන තියෙන Unisoc Tiger කියන chipset එක. ඉතින් මේ කැමරාස් පැත්තට ගත්තොත් dual camera setup එක අපිට back එකේ බලා ගන්න පුළුවන්. මෙගාපික්සල් 50ක wide කැමරාවක් සහ තව depth කැමරාවක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ selfie කැමරාව පැත්තට ගියොත් මෙගාපික්සල් 8ක wide lens එකක් තියෙන කැමරාවක් මම ඒකටත් යොදාගෙන තියෙන්නේ. මේ දෙකේම 1080p 30fps දක්වා වඩ වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේකේ බැටරියත් මාරම් පුදුමයි. milliampere 6000ක බැටරිය මේ price range එකට දීලා තිනවා. ඉතින් මේක ඔයාලට watt 18ක fast charging පාසුකම් හම්බෙලා තියෙනවා. ඉතින් මේකට fingerprint sensor එකක් හම්බෙනවා. ඒ වගේම මේක ලංකාවේදී මිලදී ගන්නවා ash gray, ripple blue, Vistina purple කියන කලර්ස් වලින් වඩ මිලදී ගන්න පුළුවන්. වගේම 256GB 8GB version එක රුපියල් 41000ත් 43000 අතර price එකදී වඩ ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඉතින් යන්නේ ඔන්න ඔයගොල්ලන්ට මම ඊළඟට අරන් ආවේ Xiaomi Redmi 13 කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක රිලීස් කරලා තියෙන 2024 ජූනි මාසේ. ඉතින් මේක ඩිස්ප්ලේ එක පැත්තට ගියත් IPS LCD Hertz 90ක අඟල් 6.79ක 1080ට 2460ක පික්සල් ප්‍රමාණයක් තියෙන ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ අපිට හොඳ වීඩියෝ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් වෙනවා මේ හොඳ පික්සල් ප්‍රමාණයක් තියෙන හින්දා. ඉතින් මේකේ යටපැත්තට ගියොත් අපිට Type C USB charging port එක, ඒ වගේම main speaker holes, ඒ වගේම අපේ මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ උඩ තමයි අපිට අපේ 3.5mm headphone jack එක සහ අනිත් noise cancelling microphone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ price එක යන ගොඩක් phones වල නැති දෙයක්. ඉතින් මේක අපිට වම් පැත්තේ අපේ SIM tray එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ back එකේ අපිට dual camera setup එකක් බලා ගන්න පුළුවන් වෙනවා. වගේම මේකේ LED flash light එකත් මාර look එකක් වෙන විදිහට design කරලා තියෙනවා. ඉතින් මේකේ main camera විදිහට ඇවිල්ලා තියෙන්නේ megapixel 108ක wide lens එකක් තියෙන cam එකක්. ඒ වගේම megapixel 2ක macro lens එකක් තියෙන cam එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් selfie cam එක විදිහට ඇවිල්ලා තියෙන්නේ megapixel 13ක cam එකක්. ඉතින් මේ cameras දෙකෙම megapixel හොඳ ප්‍රමාණයක් තියෙන හින්දා ඔයාලට හොඳ වීඩියෝ ක්වොලිටි එකක් වගේ ෆොටෝ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කැමරාස් දෙකේම 1080p 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්.
ඉතින් මේකට මිලි ඇම්පියර් 5030ක බැටරියක් ඇවිල්ලා තියෙනවා. මේක වොට් 33ක වයර්ඩ් ෆාස්ට් charging පාසුකමත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේක ලංකාවේ මිලදී ගන්න නම් midnight black, sandy gold, ocean blue සහ pink කියන කලර්ස් වලින් මිලදී ගන්න පුළුවන්. වගේම 128GB 6GB RAM එක තියෙන ෆෝන් එක රුපියල් 47000ක තින් මිලදී ගන්න පුළුවන්. ඒක කියනවා ෆෝන් එක තමයි Samsung ලගේ Samsung Galaxy A05 කියන මෙන්න මේ ෆෝන් එක. මෙන්න මේ ෆෝන් එකේ අපිට හොඳ material finish එකකින් හදලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ back එක පැත්තට අපි ගියොත් මේකේ back එකේ අපිට dual camera setup එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ LED flashlight එකක් තියෙනවා. මේකේ cameras පැත්තට ගියොත් main camera විදිහට megapixel 50ක wide cam එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. වගේම megapixel දෙකක depth cam එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ යට පැත්තට ගියොත් USB type C charging port එක, ඒ වගේම main speaker holes, ඒ වගේම අපේ microphone එක වගේම 3.5mm headphone jack එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ වම් අත පැත්තට අපි ගියොත් අපිට මේකේ අපේ SIM tray එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකට වඩා micro SD card එකක් දාන්නත් පුළුවන්. ඉතින් මේකේ front එක පැත්තට ගියොත් මේකේ අපේ අඟල් 6.7ක PLS LCD 720ට 1600ක පික්සල් ප්‍රමාණය තියෙන ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ selfie කැමරාව විදිහට තියෙන්නේ megapixel 8ක කැමරා එකක්. මේ back සහ front කැමරා වලින් ඔයාලට 1080p 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේකට මිලි ඇම්පියර් 5000ක බැටරියක් ඉන්ක්ලූඩ් වෙනවා. වගේම මේකට watt 25ක fast charging පහසුකමත් ඔයාලට හම්බ වෙනවා. මේක ලංකාවේ මිලදී ගන්න black, silver, light green කියන කලර්ස් වලින් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක 128GB 6GB මාදලිය ඔයාලට රුපියල් 41000 43000 අතර ප්‍රයිස් එකේ ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඔන්න යනවා ඉතින් ඔන්නගලන්ට අද මම ගෙනපු අන්තිම ෆෝන් එක තමයි Realme එක. ආගේ Realme C35 කියන 2022 දී රිලීස් කරමු මෙන්න මේ ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක අපිට හොඳට අතර සෙට් වෙන තියෙන හොඳ material finish එකකින් හදා ගන්නලා තියෙනවා. බලා ගන්න පුළුවන් වෙනවා. වගේම මේකේ අපිට triple camera setup එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ back camera විදිහට මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ megapixel 50ක wide angle lens එකක් තියෙන කැමරා. ඒ වගේම megapixel දෙක macro camera සහ තව depth camera එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ front camera විදිහට ඇවිල්ලා තියෙන megapixel 8ක cam එකක්. ඉතින් මේක 720p 30fps දක්වාට front camera එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම back camera එකෙන් ඔයාලට 1080p 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේකට milliampere 5000ක බැටරි එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මේකේ run වෙන Android 11 OS එක Realme ලගේ UI 2.0 OS එකත් එක්ක mix කරලා. ඉතින් මේකේ පැත්තේ අපිට අපේ charging port එක microphones වගේ දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. වගේම මේක display එක විදිහට ඇවිල්ලා තියෙන අඟල් 6.6ක IPS LCD display එකක්. ඉතින් මේක 2408කට 1080ක pixel ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙන් ඔයාලට හොඳ වීඩියෝ quality එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ content බලද්දි. ඉතින් මේකේ ලංකාවේ මිලදී ගන්න නම් glowing black, glowing green කියන colours වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් 64GB 4GB version එක රුපියල් 40000 44000 අතර මුදලදී ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඉතින් කොහොමද නේද අද ගෙනාව වීඩියෝ එක. ඉතින් අද ගෙනාව වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්න. මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවන්ට share කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොකක් හරි mobile phone එකක් ගන්න අදහසක් තිබ්බනම් ඒකට මොකක් හරි idea එකක් ගන්න තියෙනවා. ඉතින් වීඩියෝ එකේ වැරදි පල්ලෙහින් කමෙන්ට් කරන් යන්න. ඉතින් voice වල අඩුපාඩු නම් මම අසනීපෙන් ඉන්නේ ඒකයි. ඉතින් එහෙනම් අදට මම sign out වෙනවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මම හම්බෙමු. ඊටකන් කලික ටෙච් ගයිඩ් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න.